අයිබෝවන් තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට මම දේශමාන්‍ය ආචාර්ය සුදත් රෝහන් සිල්වා අද 2026 වසරේ ජූලි මාස 28 වන දින. ඊටම කනගාටුවෙන් මේ වීඩියෝ ගෙනෙනවා මේ මොහොත වන විට අපගේ ගෞරවනීය මහා සංඝරත්නයේ මේ එකමුතු වීම සම්බන්ධව සමාජ මාධ්‍යයන් තුලින් විවිධ අපහාස උපහාස කරමින් මේ නිරාගමික පුද්ගලයන් හැසිරෙනවා. මම මේ 2026 ලබද්දිම මම කිව්ව කාරණාවක් තියෙනවා. අපි මොහොතක් නතර වෙමු, මොහොතක් ඉවසමු, නිහඬ වෙමු කියන කාරණාව. ඒකට හේතුවක් තියෙනවා. මේ වසර තුරදී මේ රජය දැඩි මුරණ්ඩු ස්වභාවයක් ගන්නවා. මේ රජය අකීකරු වෙනවා. ඔවුන්ට අවශ්‍ය දේ පමණක් කරනවා. ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ අඩුපාඩු පෙන්වලා දෙන සෑම පුද්ගලෙක්ටම එරෙහිව මොවුන් කටයුතු කරනවා කියන කාරණාව මම මේ වසර ලබන්නට ප්‍රථම 2025 වසරේ දෙසැම්බර් මාස 2 වෙනිදා මා විසින් රිකෝඩ් කළ වීඩියෝ එක මම ඔබලාට ගෙනහැර දැක්වුවා. එතකොට ඒ සියලුම දේවල් දැන් මේ සත්‍ය බවට පත් වෙනවා. දැන් අපේ මහා සංඝරත්නයට මේ කරන අපහාස උපහාස ගැන ගෞරවනීය මහා සංඝරත්නයේ භික්ෂුන් වහන්සේලා කලබල විය යුතු නැහැ. ඔබ වහන්සේලා මේක මතක තබා ගන්න. මේක ලෞතර අපගේ සම්මා සම්බුද්ධ ගෞතම බුදු පියාණන් වහන්සේ පාද ස්පර්ශයෙන් උදරද්දා වූ භූමියක්. ඒතර බුදුන් වැඩිය රටේ කවදාකවත් ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඒ බුද්ධ ප්‍රතිඥාවට අනුව හෙළ මහා ජාතිය සිංහල ජාතිය හෝ බෞද්ධ ආගම මේ රටින් තුරංගන්නේ නැහැ. ඒ ගැන වික්ත බලන්න එපා. අපේ මහා සංඝරත්නයේ භික්ෂුන් වහන්සේලාට කිසිම අයුරකින් හානියක් වෙන්නේ නැහැ. දැන් මේ කාරණාව මේ නිරාගමිකයෝ දන්නවා. එහෙනම් ඔවුන් එක උපක්‍රමශීලී දේවල් ටිකක් ඉදිරි කරනවා. මොනවාද? කලින් මොකද්ද කරන්නේ? ව්‍යාජ වීඩියෝ නිර්මාණය කළා. දැන් මොකද්ද කරන්නේ? ශාසනයට ඇතුළත් කරනවා මේ නිරාගමික කොට්ටාසේ පිරිස්. ඇතුළත් කරන ඉවරලා මොකද කරන්නේ? ගෞරවනීය මහා සංඝරත්නයේ මේ භික්ෂුන් වහන්සේලාට විරුද්ධව ඔන්න යම් ක්‍රියාවල අසභ්‍ය ක්‍රියාවල වල වෙලා කියලා වීඩියෝ කරලා ඉවරලා දානවා සමාජ මාධ්‍යයන් තුල. එක භික්ෂුන් වහන්සේ කෙනෙක් කාන්තාවක් එක්ක ලිංග යම් ක්‍රියාවලියක් කරා කියලා චෝදනාවක් කරනවා ඒ වීඩියෝ තුලින්. නැත්තම් භික්ෂුන් වහන්සේ කෙනෙක් බීමතින් හිටියා කියලා වීඩියෝ එකක් කරනවා. මේ සියලුම දේවල් මෙන්න මේ බෞද්ධ භික්ෂුව මර්ධනය කිරීම බුද්ධ ශාසනය සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ අරමුණින් කරන දේවල් කියලා මම තබා ගත යුතුමයි. මේවා පැහැදිලිවම අපි දකිනවා. ඊළඟ කාරණාව තමයි දැන් මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙලෙස අපහාස කරන මේ කොට මේ ශාසනයම මම කියවනේ දැන් මේ නිරාගමිකයන්ගේ පිරිස් මේ ශාසනය ඇතුළත් කරා කියලා මම දැක්ක එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මේ පැහැදිලිවම මේ ලෞතර බුදු මේ රටට වැඩිය නැහැලු. බුදුහාමුදුරු සිරිපතොල තිබ්බේ නැහැලු. බුදුහාමුදුරන්ට පුළුවන් දහනවා මේ කලුගලක කොහොම අලිය තියන්නේ. මෙහෙමත් අහන මේ ශාසනය විනාශ කරන භික්ෂූන් වහන්සේලා වශයෙන් පිරිසිත මේ චීවරධාරිය දොරටලා ඉන්නවා මේ නිරාගමික. හරිද? සාමාන්‍ය මිනිස්සෙක් සහ ලෞතර බුදුවරයෙක් කියලා කියන්නේ මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කොයිතරම් වෙනස්ද කියන එකවත් තේරුම් ගන්න බැරි දන්නේ නැති චීවරයක් දරාගෙන මේ බුද්ධ ශාසනය විනාශ කරන්නට ආපු පිරිස් තමයි මෙහෙම මේ ප්‍රකාශයටපත් කරන්නේ. ඒ නිසා දැන් විශේෂයෙන්ම අපේ කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉන්ද්‍රාගාරී ධම්මරත්න අපේ නායක හාමුදුරුවෝ වහන්සේගේ ඒ දේශනාවට ගොඩ දෙනෙක් කමෙන්ට් දාලා තියෙනවා. උන්වහන්සේලා අපහාස කරන අයුරින්. ඔය රෙදියා පුල්ලන ඔය දුබ්බරකායේ ඔය මහත්තුරුන්ට නෝනවරුන්ට මේ කියන්නේ අපේ ශාසනය අපි රැක ගන්න. හරිද? ඒ නිසා භික්ෂුන් වහන්සේ උන්වහන්සේ ගැන කතා කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ හොඳ උගත් ඒ වගේම හොඳ අධ්‍යාපනයක් තියෙන ඔය තොපේ ඔය දුබ්බරකායේ ඉන්න වගේ මල පොතේ අකුරක් දන්නේ නැති උන් නෙමෙයි ඈ. හරිද? උන්වහන්සේ මහාචාර්ය කතිකාචාර්යවරයෙක්. ඒ නිසා උන්වහන්සේගේ දැනුම ගැන පුද්ගලිකව මම දන්නවා. ඒ නිසා ඔය කවුරුත් මේ ඔය දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? දුබ්බරකායේ ඉන්න උන්ට අධ්‍යාපනයක් නැහැ කියලා අනිත් මිනිස්සු පරිලි නැහැ ඒකට. ඒ නිසා ගෞරවණීය අපි හාමුදුරනේ අපේ ශාසනය අපි රැක ගන්න ඕනේ. මොහොතක් අපි අඩියක් පස්සට තබමු මේ මොහොතේ. මොකද හේතුව අපේ ශාසනය අපි රැක ගන්න ඕනේ. බයින්න එපා අපේ හෙළ මහා ජාතිය සිංහල ජාතියවත් අනිත් කිසිම අයුරකින් අපේ සම්බුද්ධ ශාසනය විනාශයටපත් වෙන්නේ නැහැ.
ඒ නිසා කියන බයත් තියාගන්න එපා. මොකද අපේ කවදාක්වත් අපේ හාමුදුරුවනේ සැබෑ කතෝලික ක්‍රිස්තියානි ආගමික වරේක් හෝ සැබෑ හින්දු ආගමිකෙක් සැබෑ මුස්ලිම් ආගමිකෙක් බුද්ධ ආගමකට හෝ වෙනත් ආගමකට ඉගහ කරන්නේ නැහැ. මේ සියල්ලම සිදු කරන්නේ අපේ හාමුදුරුවනේ මෙන්න මේ මඩබලකායේ සිටින සහ මේ නිරාගමික මෙන්න මේ කණ්ඩායමේ පිරිස් පමණයි. ඒ නිසා මේ නිරාගමික මඩබලකායේ පිරිස් කිසිම જાතියක් නැති ආගමක් නැති අම්මෙක්ගේ තාත්තෙක්ගේ කුසෙන් ආපු නැති මන් දන්නේ මොන ලෝකේ මොන ජාන වලින් හැදිලාද කියලා අන්න ඒ වගේ විකෘති ජාන වලින් හැදිච්ච උන් ටිකක් තමයි මේ ඔය මඩබලකායේ ඉන්නේ. ඇත්තම කාරණාව. ඒ හින්දා මට ওই ඩෝබි බලකායේ මන්දිලාගෙන් මේ නංගිලාගෙන් මේ මහත්ම මහත්වීන්ගෙන් මට කමෙන්ට්ස් එහෙම ඕනේ නැහැ මේ වීඩියෝ එකට. ඒ නිසා මම කියන් දෙන්නේ පැහැදිලිවම කියනවා. ඒ නිසා ඔබ වහන්සේලා බියටපත් වෙන්න එපා. අපි මොහොතක් ඉවසමු. අපිට අපේ ශාසනය අපිට වටිනවා. අපි මේක විනාශ වෙන්න දෙන්නේ නැහැ. අපේ හාමුදුරනේ අපේ ජීවිත දීලා හරි ගමන් නැහැ. අපි මේක බේර ගන්නවා. කේන්ද්‍ර පුද්ගලිකව මම ඉන්නවා. ඔබ වහන්සේලා බියටපත් වෙන්න එපා. අපි ශාසනයට ගමු මොහොතක් මේ වසර ගෙවෙනකන් පොඩි කාලයක් තව අපි පොඩි කාලයක් ඉවසමු. මොකද මේක අපිට පොඩි අවසනාවන්ත කාල සීමාවක් මේකට වෙන්නේ. ඉන්ද ඔබ වහන්සේලා කරදරයටපත් වෙන්න එපා. හැමදාම සම්බුදු ශාසනය වෙනුවෙන් ලෝතුරා උතුම් බුද්ධහමරක් ගන්න වෙනුවෙන් සිංහල පිරිසුදු බෞද්ධයෙක් වශයෙන් මම එපෙනී සිටිනවා. ඒ වගේම ඔබ වහන්සේ සිල් දනාට සහ සිල් දනාට